Hi guys, welcome back to our YouTube channel Island Sauce DNM. ඉස්සෙල්ලාම හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ තියෙන්නේ අපි අවුරුදු සීසන් එක ස්පෙන්ඩ් කරපු විදිහ. Hi guys, අපි අවුරුද්දට ලෑස්ති වෙන්න මුලින්ම කළේ ගේ පේන්ට් කරන එක. ඉතින් අප්‍රේල් ෆස්ට් වීක්ස් වල ඉඳන් වගේ අපි දෙන්නම පේන්ට් බාස දෙන්නෙක් වගේ පේන්ට් කළා. ඊට පස්සේ අපි 13 වෙනිදා පටන් ගත්තා රස කැවිලි හදන්න. අපි සෞද දුල් හැදුවා, අග්ගල හැදුවා, තව කොකිස් හැදුවා. අනිත් ටික නම් බයි කළා කලින්. මෙහෙම තමයි අපි අග්ගල හැදුවේ. අපේ කොකෝ හරිම ආසාවෙන් බලන් ඉන්නවා එයා අග්ගල කන්න. යා බලන්න ඕනේ. ඕපේ බලන්න ඕනේ නේ යා. ඊට පස්සේ මාය දනේෂයි කොකිස් හදලා දෙන්නේ. අරගත්තා. මොකද we were excited. මම non-stick කොකිස් සච්චුවක් ගත්තා for the first time. ඒකෙන් කොකිස් හදන්න හරිම ලේසි. ඉතින් මෙයාගේ වැඩේ නම් කොකිස් හදනවට වඩා කොකිස් කන එක. මෙයයි කොකොයි දෙන්නම කොකිස් හදනවා, කොකිස් කනවා. ඒක තමයි කළේ. කොකෝ උතුමාණන්ට කොකිස් කෑලි කඩලා දෙන්න ඕනේ. නැත්තම් එයා කන්නේ නැහැ. ඊට පස්සේ අපි 14 වෙනිදා උදෙන්ම නොනගතේට පන්සල් ගියා. ඉතින් බුදුන් වැඳලා ආශිර්වාද අරගෙන අලුත් අවුරුද්ද පටන් ගන්න තමයි අපිට උවමනා වුනේ. ඔන්න බලන්න. මහත්තයා රචින පත්තු කරනවා. කොපොයිද? මොඩා. දැක්කනේ he's coming. ඊට පස්සේ අපි කිරිති රෙව්වා. අපි තුන්දෙනාම එකතු වෙලා කිරිති රෙව්වා. අම්මට ටිකෙන් මතක් වුණා කිරිබත් හදන්න ඕනේ කියලා. අම්මා ගියා කිරිබත් හදන්න. දැන් තමයි තියෙන වැදගත්ම නැකත ආහාර අනුභවය. අත වශයෙන්ම කියනවා මේ පාර අපිට වැඩල්ලන තමතකුණා බඩගිනි හිටියේ කෑවක් වැඩල්ලන්නේ නැතුව. කොකෝ නම් බය වෙලා හිටියේ. එයා ওই මේසකට වෙලා තමයි හිටියේ. පොඩක් රචින්න සද්දට මේ පාර බය වුණා. ඊට පස්සේ අපි ගියා නෑගම්. කට්ටියට ඇඳනොත් අරගෙන අපි යනවා ධනේෂ්ලා ගෙදර. guys අපි ගමේ යනවා. sorry ගමක් නෙමෙයි අතට. මේ අපි කොළඹ වලට කවුන්ට් එකට අපි ගමේ ඉඳන් කොළඹ යනවා. මොකද මම ගමේ ඉන්නේ. මෙයා ඉන්නේ කොළඹ. කියලා මෙයා කියන්නේ. so අපි ගමේ ඉඳන් කොළඹ යනවා. දැන් සාමාන්‍ය මිනිස්සු අවුරුද්දට ගම් වලට එන්නේ අපි එහෙම නෙමෙයි. අපි ගමේ ඉඳන් කොළඹ යනවා. ගමේ ඉඳන් කිරිබත් වෙලා කිරි උතුරු වල ඒක ඔක්කොම කරලා ඊට පස්සේ කොළඹ යනවා. අම්මා ලන්ච්වලට රසම රස කෑම මේසක් ලෑස්ති කරලා තිබ්බා. ඉතින් මට ඒක දැක්කට පස්සේ වීඩියෝ කරන එකත් අමතක වුණා. මේ තමයි බාප්පගේ ලොකුම වැඩේ අයියාගේ දුවව උස්සන එක. මේ තියෙන්නේ ධනේෂ්ගේ අලුත්ම භාණ්ඩය. මේ භාණ්ඩේ එයා විසින්ම සමයි සොයාගත්තේ නව සොයා ගැනීම. මොනවා යවන්නද? හස්කූල් යවන්න. තුවාල නොකර හස්කූල් යවන්න. මම සොයාගත්ත. තුවාල නොකර හස්කූල් යවන්න. නම නිපෙමක් guys. අවුරුදු කුමාරව හස්කූල් යනවා. විසිල් හස්කූල්. නිකන් ස්පෙක් විසිල් හස්කූල්. ඊට පස්සේ 15 වෙනිදා අපේ අම්මගේ සහෝදරයෝ ඔක්කොම අපේ ගෙදර ආවා. ඒ කියන්නේ මගේ මාමලා නැන්දලා පුංචිලා. ඒ කට්ටිය ඉතින් first things first ඉස්ලාම අපේ කාලා හිටියා උදේට. ඊට පස්සේ අපි පටන් ගත්ත අපේ වැදගත්ම දේ අවුරුදු උත්සවය. මේ තමයි කොකෝට බය හින්දා ආව එළියට ගත්තේ නැහැ අපි. එයාට එදා කුඩු ඉන්නුණා. කට්ටිය කන අතරේ අවුරුදු උත්සවත් පටන් ගන්න කලින් මම හිතුවා ගිෆ්ට්ස් ටික පැක් කරනවා කියලා. ඉතින් මම ඔක්කොමලගේ ගිෆ්ට්ස් ටික බෑග්ස් වලට දාලා කට්ටියගේ නම් ටික ගහලා තියාගත්තා. මොකද එතකොට මට දෙන්න ලීසි නිසා. අවුරුදු උත්සවය පටන් ගන්න කලින් මේගොල්ලෝ අනිවාර්යෙන් ක්‍රිකට් ගහනවා. ඉතින් මේ තමයි මාමලා, බාප්පලා, පුතාලා ඔක්කොම එකතු වෙලා ක්‍රිකට් ගහන අවස්ථාව. ඊට මේකෙන් පස්සේ තමයි අනිවාර්යෙන් අපි අවුරුදු උත්සවය පටන් ගන්න ඕනේ. එහෙනම් දැන් අපි අවුරුදු උත්සවය පටන් ගමු.
අවුරුද්දාව නිමිත්තෙන් නිකම් හමුදරින් ශ්‍රේණිසින් රෝනාට කවුරු ලබන මහා බක් මහවලේ ප්‍රථම තරගාංගයේ වාසනාව තිබීම. ඒ සඳහා සහභාගී සියලුම තරගායන් සංගායන උත්සාහයට වාර්තා කරනවා. පළවෙනි තරගයේ වාසනාව තිබෙන්නේ මොනාට අපේ මල්ල නංගිලාට ඕනුණා බැලුම් පුම්මන්න. ඉතින් ඉස්ලාම ඒක තමයි අපි කළේ. එක මල්ලි කෙනෙක් නම් බයයි බැලුම් පුම්මන සද්දෙට. ඒ හින්දා එයා යක් බැලුමත් අරගෙන අයින් වුණා. මේ තියෙන කාන්තා බැලුම් පිපිරීමේ තරගය. කට්ටිය බැලුම් පුපිරෝලා ඊට පස්සේ තමයි වාසනාව මුටි බිඳීමේ තරගයට ගියේ. ඔන්න දැන් දීනි අපේ අම්මගේ බාලම මල්ලි මිනිහාගේ පුතා කොල්ට කොට ඊටට කොල්ලා ගැහුවා හැබැයි. ඊට පස්සේ මෙන්න යන අපේ අවුරුදු කුමාරයා කට්ටියත් හතට බඳිනවා පේ කියලා. හැබැයි ගයිස් ඕක බැන්දාම හුස්ම ගන්නත් බෑ. මෙන්න මේ ආකාරයට ඉදිරියට ඇදීගෙන ගියා. ගිහිල්ලා ඔන්න බලන්න ගහනවද නැද්ද කියලා. කට්ටි විරෝධය පානවා. ඇත වශයෙන්ම කියනවා නම් එයා ගැහුවා. මට ඒක වීඩියෝ කරගන්න බැරුව ගියා. මේක තමයි හොඳම තරගේ. මෙලවුරහක් නැති කටේ තියන්න බැරි ලුණු වැඩි නාරං ජූස් එකක් හැදුවා. මම හිතුවේ නෑ ඒක මටත් බොන්න වෙයි කියලා. හැබැයි ඒක මටත් බොන්න උනා. ඊට පස්සේ අපි වතුර බැලුම් ඇල්ලුවා. මෙතන නැන්දලා පුතාලා ඉන්නවා. බාප්පලා දුවලා ඉන්නවා. ඔක්කොම එකතුලා ඔන්න බැලුම් අල්ලනවා. කොහමරි දංශ තීරණය කළා මම නාලමදි කියලා. බලන්න යාමට කරපු දේ. මන් දැනන් හිටියේ නෑ මේ බැලුම මෙහෙම පිපිරෙද්දී අපේ මාමලට පුංචිලට මෙච්චර සතුටු වෙයි කියලා. අපේ අම්මා හයි ෆයිව් එකකුත් දෙනවා. බලන්න ඉතින්. ඊට පස්සේ ටොෆි අහිනීමේ තරගය තිබ්බා. ඒකට නම් කාන්තාවන් තුන්දෙනෙක් තමයි සහභාගී වෙන්නේ. මෙතන අපේ අම්මයි නැන්දලා දෙන්නෙකුයි තමයි ඉන්නේ. මම දන්නේ අපේ අම්මයි අනිත් නැන්දයි ටොෆිස් ටික ඔක්කොම හොලගෙන දුවලා. මේව තමයි කොල්ලෝ ටික ටොෆි අහින්නේ. ඊට පස්සේ අපේ පොඩිම මාමා සැඟවුණු කොලේ සොයන්න කියලා තරගයක් ඉන්ට්‍රොඩියුස් කළලු දැන්. ඔන්න පෙට්ටියට කොලයක් දාගෙන ආවලා දැන් ඒ කොලය ගැන විස්තර කියනවා. තව ඒ කොලෙත් එක්ක රුපියල් 2500කුත් ඔය පෙට්ටිය ඇතුළට දාලා දැන් ඔය කට්ටියම ගෙස් කරනවා මොකක්ද ඒ කොලේ කියලා. ඒගොල්ලන්ගේ මහගෙදර වත්තේ තියෙන ගහක්ලු අරකයි මේකයි කියලා දැන් කට්ටිය ඔක්කොම ගෙස් කරනවා. හැබැයි අන්තිමට ධනේෂ තමයි හරියටම ගෙස් කළේ. ධනේෂ මහගෙදර වත්තේ ගහක් දැකලත් නැහැ දන්නේ නැතුනට එයා ගෙස් කළා. ගෙස් කරලා කැෂ් ප්‍රයිස් එක එයා තමයි වන් කළේ. ඊට පස්සේ මේ තියෙන්නේ අලියට ඇස තැබීම. ඇත්තටම ගයිස් මෙහෙම දකිද්දි හරිම සතුටුයි. මොකද ෆැමිලි එක අඩුම තරමේ අවුරුද්දකට සැරයක් හරි කට්ටියම එකතු වෙලා මේ විදිහට විනෝද වෙලා ටයිම් එක ස්පෙන්ඩ් කරන්න තියනවා කියන්නේ මං හිතන්නේ ඒ සතුට අපිට මුදල් වලින් කෑෂ් වලින් අපිට මෙෂර් කරන්න බෑ. ඉතින් I'm very grateful for them. මොකද මං හිතන්නේ අපි හැමෝම ස්කූල් ගිහිල්ලා ඊට පස්සේ යුනිවර්සිටි ගිහිල්ලා ජොබ්ස් කරලා ඒ හැමදේම කරලා සල්ලි හෙව්වට අන්තිමට අපිට දෙයක් ඉතුරු වෙන්නේ මෙන්න මේ වගේ ටයිම් එකක් ස්පෙන්ඩ් කරපු මෙමරි එකක් විතරයි. So මං හිතනවා මේ මෙමරීස් මාරම වැලියබල් කියලා. ඒකම තමයි මේ ඩොකියුමන්ට් කරන්නත් රීසන් එක. So මේ moments අපිට කවදාවත්ම අමතක වෙන්නේ නැහැ. අපි මැරෙනකම්ම මේ moments මතක් වෙවි අපි hina වෙනවා. අදටත් දැනුත් මට මේ moment එකට යන්න තියෙනවා නම් හොඳයි කියන එක මගේ mind එකට එනවා. So I'm very grateful. මේ දින තමයි final winners of that game. අපි දැනන් හිටියේ නෑනේ මේගොල්ලෝ කොහොමද ගුටි ගන්න කියලා.
පුංචි මල්ලිට කොස්සනුත් ගහනවලු. ඔන්න දැන් වටේ ඉන්න කට්ටිය hina වෙනවා තරග කරන එක්කෙනාට hina යන්නේ කියලා. ඔන්න දැන් අපේ අවුරුදුත් ඉවරන ළඟයි මේ තියෙන සංගීත තොප්පි තරඟේ. ඉතින් දනිෂ කියන විදිහට මේක තමයි ලෝකෙ තියෙන වේගවත්ම අවුරුදුත්සී. ගේම්ස් තියෙනවා 15ක් විතර ඔක්කොමලා කරනවත් එක්ක ළමයි ගෑනු පිරිමි කියලා. හැබැයි ඉක්මනට ඉවර වෙනවා. ඒ කියන්නේ පැය 4කින් වගේ අවුරුදුත්සී ඉවරයි. ඊට පස්සේ කට්ටිය යනවා ලන්ච් වලට. ලන්ච් වලට ගිහලා කාලා අන්තිමට ඩාන්ස් කරලා තමයි ගෙදර යන්නේ. මේ තමයි අපේ අවුරුදුත්සයේ තිබ අන්තිම තරගේ වතුර පිරවීම. කුමාරී කණ්ඩායම් 3ක් හදාගත්තා 4-4. හිමීට පුරවගෙන ගියා. බැරිනම් අපේ එක තමයි ඉස්ලාමයි පුරවල ඉවර කළේ. මෙහෙම තමයි අපේ අවුරුදුත්සය ඉවරුනේ. ඊට පස්සේ කට්ටියම ලන්ච් වලට ගියා. ඊට පස්සේ කට්ටිය ආයෙමත් කාපිව බහින්න කියලා ක්‍රිකට් ගහලා ඩාන්ස් කරලා තමයි එදා දවස ඉවරුනේ. අන්තිමට අම්බත් කඩාගෙන තමයි ගියේ. So, thank you so much for watching, guys. Hope you all enjoy our video. Hit that subscribe button to see more videos and follow us on Facebook and TikTok. See you with a new video. Bye.